සුබ දවසක් මගේ යාළුවනේ. ඉතින් අද ගොඩාක් දවසකට පස්සේ චූටි වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් එහෙනම් දිගට මේ වීඩියෝ එක බලන්න. මේකෙන් කියන්නේ අපේ ගෙදර අයින් කරලා වගේ තිබුණ පරණ ෆ්‍රිජ් එක විනාඩි 10ක් 15ක් ඇතුළත අලුත්ම ෆ්‍රිජ් එකක් වගේ හදාගත්තේ කොහොමද කියලා. ඉතින් ඔය තියෙන අපේ ෆ්‍රිජ් එක මේක ගොඩාක් පරණයි. ඒ කියන්නේ දැන් අවුරුදු ගාණක් පරණයි. ඉතින් මේකේ එක දොරයි තියෙන්නේ. ඒ කියන්නේ මේක සිංගල් ඩෝර්. ඉතින් හරිම පොඩි ෆ්‍රිජ් එකක්. ඒ වුණාට සාමාන්‍ය පුංචි පවුලකට ඉතින් මේක ඇති. ඉතින් යාළුවනේ මේකේ රැක්ස් ටික එහෙම මම කලින් ගලවලා ඔක්කොම හොඳට සෝදලා වේලෙන්න තිබ්බා. තිබුණු සේරම එළවලු භාජන අයින් කරලා ඔක්කොම හොඳට සබන් වතුර දාලා සෝදලා තමයි මේ තියෙන්නේ. ඉතින් දැන් මේ පිටපැත්තේ තිබුණ මෙතන ලොකු ස්ටිකර් එකක්. මේක සිංග ෆ්‍රිජ් එකක්. සිංග ජියෝ. ඉතින් ඒකේ ලොකු ස්ටිකර් එකක් තිබුණා. ඒක අපේ චූටි පුතා ටිකක් ලොකු වුණාට පස්සේ සාමාන්‍යයෙන් ඇවිදගෙන ඉන්න පුළුවන් කාලේ ෆ්‍රිජ් එකේ එල්ලිලා එයා පොඩ ස්ටිකරේ පතුරු ගහලා වගේ ගලවලා දැම්මා. ඉතින් ස්ටිකර් එකේ අන්තිමට ගම් පාර විතරක් ඉතුරුලා ස්ටිකර් එක ගලවලාම දැම්මා. ඉතින් ඒ ගම් පාර යවා ගන්න විදියක් මට තිබුණ නැහැ. ඉතින් ඊට පස්සේ මම අර නේල් පොලිෂ් අයින් කරන ඒවා ටිකක් බ්‍රෂ් එකකට දාලා චුට්ටක් සුද්ධ කරාට පස්සේ ඒ ටික යන්න ගත්තා. ඊට පස්සේ මම ඉතින් දිගටම ඒ විදිහට පිරිසිදු කරලා මේ ස්ටිකර් එක අයින් කරගත්තා. ඉතින් සෑහෙන වෙලාවක් ගියා. මොකද මේකේ ගම් එක ටිකක් තදට වැදිලා තිබුණා. අවුරුදු ගාණක් මේ ස්ටිකර් එක ෆ්‍රිජ් එකේ තිබුණ නිසා ගම් පාර අයින් කරත් ඔයාලට පේන ඇති මේකේ ගම් එකේ පාර ටිකක් කහ පාටට වගේ තියෙනවා. ඉතින් මේ නම් තියෙන්නේ මෙතන මේ ඩැමේජ් එකක් වෙලා අපි කලින් වෙන ගෙදරක හිටපු නිසා එහෙට මේ ෆ්‍රිජ් එක ගෙනියනකොට මොකක් හරි එකක් වැදිලා එතන පොඩ්ඩක් ඩැමේජ් වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ විදිහට ෆ්‍රිජ් එක සම්පූර්ණයෙන්ම සුද්ධ කරලා ඉවර කරගත්තා. ඊට පස්සේ මං කඩෙන් ස්ටිකර්ස් ටිකක් අරගෙන ආවා. මොකද මේකේ දැන් තනිකරම හිස් වගේ තිබුණොත් කැතයිනේ. ඉතින් ඒක නම් මට පිළිවෙලට කරලා දුන්නේ හස්බන්ඩ්. එයා මේ ටිකේ නිවාඩු ඇවිල්ලා හිටපු නිසා. ඉතින් එයා කිව්වා ඔක මං අලවන්න ගියොත් එහෙම මැද හිස් තැන් හිටිනවා, හුලං පිරෙනවා. ඉතින් ඒ නිසා එයා ලස්සනට අලවලා දෙන්නම් කියලා ගත්තට ඉතින් එයාගේ අතිනුත් ස්ටිකර් එක පොඩ්ඩක් ඉරුණා. ඉතින් ඒක ඒ වුණාට එච්චර ලොකුවට පෙනුන්නේ නැහැ. ඇත්තටම යාළුවනේ ඉතින් මේ ෆ්‍රිජ් එක ගොඩක් පරණයි කියලා අපි අයින් කරා නම් සාමාන්‍යයෙන් දැන් ලොකු ෆ්‍රිජ් එකක් ගන්න සෑහෙන මුදලක් යනවා. අනිත් එක තමයි ඉතින් අපේ ගෙදරත් පොඩිනේ. ඉතින් ඒ නිසා ලොකු ෆ්‍රිජ් එකක් අරගෙන තියාගන්න ඉඩකුත් අපිට නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි දෙන්න හිතුවේ තව ටික කාලයක් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක අලුත් වැඩියා කරලා සෝදලා කරලා පිරිසිදු කරලා ගමු කියලා. ඇතුළ නම් කොහොමත් සෝදලා තමයි තිබුණේ. ඉතින් පිටපැත්තේ අර ස්ටිකර්ස් ටික අයින් කරන්න ඒ ටික තමයි තිබුණේ. ඉතින් ඒ ටිකක් මේ විදිහට අයින් කරලා මේ වගේ ලස්සන ස්ටිකර් එකක් අරගෙන ආවා. මේක ලොකු මුදලක් ගියේ නෑ. රුපියල් 200 ගාණක් වගේ තමයි උනේ. ඉතින් මම ඒකයි කියන්නේ හිතුවොත් අපිට අපේ සිතුවිල්ලකින් ගොඩාක් දේවල් වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ තවත් මේකේ හිස්තැන් වගේ තිබුණ නිසා ඉතින් මම චූටි අර බටර්ෆ්ලයි ස්ටිකර්ස් ටිකක් අරගෙන ආවා. මේවත් ඉතින් ලොකු ගාණක් නෑ. එකක් රුපියල් 20ක් 25ක් වගේ තමයි උනේ. ඉතින් ඒ ස්ටිකර්ස් ටිකත් මේ විදිහට හස්බන්ඩ් තනින් අලවලා දුන්නා. ඉතින් අලෙවුවට පස්සේ ඇත්තටම ලොකු ලස්සනක් ෆ්‍රිජ් එකට එකතු වුණා. නිකම්ම තියනවට වැඩිය. මොකද අපේ ෆ්‍රිජ් එක ටිකක් අවපාටත් වෙලා තිබුණේ අර ස්ටිකර්ස් සෑහෙන කාලයක් ෆ්‍රිජ් එකේ තිබුණ නිසා අවපාට වෙලා වගේ තිබුණේ. ඉතින් මම ෂෝරූම්ස් වල දැකලා තියෙනවා දැන් එන ෆ්‍රිජ් වල ලස්සන ඩිසයින් තියෙනවා. ඉතින් ඒ වගේ එකක් ගන්න ඕනේ. හැබැයි ඒකට මේ කාලේ නෙමෙයි කියලා හිතුණා. ඉතින් ඒ නිසා මට පුළුවන් විදිහට මට හිතුණ විදිහට මම ඒ තියෙන ලස්සන මේ විදිහට මගේ ෆ්‍රිජ් එකට ගන්න උත්සාහ කරා. ඉතින් අන්තිම පෙනුම බලනකොට මට ඇත්තටම හිතුණා කඩේ තියෙන දැන් තියෙන ඩිසයින් එකේ ෆ්‍රිජ් එකක් වගේමයි කියලා මගේ ෆ්‍රිජ් එක. ඉතින් වෙනසකට තියෙන්නේ මේක තනි දොර. ඉතින් ගොඩක් ඉඩ නැහැ. ඉතින් අපේ ගෙදර පොඩි ප්‍රමාණයක් ඉන්න නිසා සාමාන්‍යයෙන් සතියකට ගේන එළවලු මස් මාළු ටික දාගන්න ඇත්තටම සෑහෙනවා මේක. ඒ නිසා ඉතින් මේ විදිහට අලුත් කරගත්තට පස්සේ මේක දිහා බලනකොට ලොකු සතුටක් මට ඇති වුණා. ඉතින් යාළුවනේ ෆ්‍රිජ් එකේ පිටපැත්ත විතරක් නෙමේ ඇතුළත් අපි ලස්සනට තියාගන්න ඕනේ පිරිසිදුව. මොකද අපි කන කෑම බීම එතකොට එළවලු වර්ග මස් වර්ග ඉතුරු වෙන කෑම මේ හැම දෙයක්ම අපි ශීතකරණයටනේ දාන්නේ. ඉතින් ඒ නිසා මේක පුළුවන් තරම් පිරිසිදුව තියාගන්න ඕනේ. මම නම් ගොඩක් වෙලාවට ඇතුළ අපිරිසිදු වෙනවට
ඉතිරි කෑම එහෙම නැත්නම් එළවලු වර්ග එහෙම බකට් වල දාලා පොඩි බකට් වල දාලා තමයි ෆ්‍රිජ් එකේ අසුරන්නේ. එතකොට ෆ්‍රිජ් එකට හැලෙනවා අඩුයි කෑම. ඉතින් එතකොට රැක්ස් වුණත් ඉක්මනට මේ ජරා වෙන්නේ නැහැ. සති දෙක තුනක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ෆ්‍රිජ් එකේ උඩටත් මම පොඩි කාපට් එකක් දාලා පොඩි ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් තියාගත්තා. ෆ්‍රිජ් එකේ හැන්ඩල් එකටත් සර්වියට් එකක් දාගත්තා. ඒක පොඩ්ඩක් හැන්ඩල් එක අවපාට වගේ වෙලා තියෙන. මොකද දැන් ඉතින් සෑහෙන කාලයක් මේ ෆ්‍රිජ් එක අවුරුදු 20කට කිට්ටුයි. ඉතින් ඒ නිසා ඒක පොඩ්ඩක් කැතට වගේ පේන නිසා මම ඒකටත් සර්වියට් එකක් දාගත්තා. ඉතින් මේ විදිහට තමයි ඇතුළ තියෙන්නේ. පොඩි ෆ්‍රීසර් එකක් තමයි තියෙන්නේ. ඊට අමතරව ඉතින් මෙන්න මේ වගේ බකට් පොඩි ප්ලාස්ටික් ඒ වගේ තමයි මම එළවලු වර්ග දාන්නේ. මේ ඔක්කොම සෝදලා අරන් තියලා තියෙන්නේ. එළවලු තාම මොකුත් දාලා නැහැ. මොකද ෆ්‍රිජ් එක සෝදලා තෙත මාත්තු කරලා වේලෙන්න තියලා තිබ්බේ. ඉතින් බකස් ටිකත් ඒ විදිහට හොදලා කරලා වේලලා තමයි ෆ්‍රිජ් එක ඇතුලේ දාලා තියෙන්නේ. ඉතින් හැම රැක් එකක්ම මේ විදිහට හොඳින් සේදුවට පස්සේ කඩෙන් ගත්ත අලුත්ම ෆ්‍රිජ් එකක් වගේ තමයි තිබුණේ. ඉතින් අපේ ගෙදර තියෙන ෆ්‍රිජ් එක අඩුව මාසයකට සැරයක්වත් මේ විදිහට හොඳට පිරිසිදු කරගෙන නඩත්තු කරනවා නම් ඇත්තටම සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මමත් එහෙම පාවිච්චි කරපු නිසා තමයි මගේ ෆ්‍රිජ් එක දැන් පොඩි වුණාට සෑහෙන කාලයක් තිස්සේ පාවිච්චි කරන්නේ. ඉතින් මේ විදිහට අන්තිම පෙනුම තමයි මේ තියෙන්නේ. ඇත්තටම ගොඩක් ලස්සනයි. මේක ළඟට බලනකොට ගොඩක් මාස හිතුණා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට දෙයක් ගන්න ඇති කියලා. ආයෙත් දවසක හම්බෙමු.